හරි. අද අපි බලමු මොකද්ද Linux file system එකක් කියන්නේ. එතකොට මොකද්ද මොනවද තියෙන basic commands Linux වල. හරිද? එතකොට මේක දැනගත්තයි කියන්නේ මෙතනින් එහාට ඔයාලට තව පොඩි පොඩි දේවල් ටිකක් තමයි කරන්න තියෙන්නේ Linux මොනවද කියලා ඉගෙන ගන්න. එතකොට මම පෙන්නනවා මෙතන සාමාන්‍යයෙන් අපිට මොනවද පාවිච්චි වෙන එදිනෙදා පාවිච්චි වෙන basic commands ටිකක්. හරිද? ඉතින් අපිව subscribe කරලා තියාගන්න. like එකක් දාලා එතකොට bell icon එක click කරන්න අපි මොනවා හරි අලුතෙන් වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට පෙන්නන්න. හරි. අපි වැඩේට බහිමු. එතකොට මම ඔයාලට කියලා දුන්නා අපි කොහොමද SSH කරලා කොහොමද අපි සර්වර් එකකට log වෙන්නේ කියලානේ. ඒක මං හිතන්නේ මතකයි. මතක නැති අය ඉන්නවා නම් අපේ කලින් වීඩියෝස් බලන්න කොහොමද මම පෙන්නලා තියෙනවා virtual box එකක් උඩ L Ubuntu එකක් install කරන හැටි. හරිනේ. හරි. අපි වැඩේට බහිමු. මොකද්ද operating system එකක් කියන්නේ? දැන් මේ Linux කියන්නේ operating system එකක්. එතකොට මොකද්ද operating system එකක් කියන්නේ? සාමාන්‍යයෙන් අපේ kernel එකයි softwares integrate කරන interface එක. ඒ කියන්නේ input output devices. එතකොට අපේ මොනවා හරි application එකක් තියෙනවා නම් මොකද්ද මේ PowerPoint තියෙනවා නේද? Excel තියෙනවා, Word තියෙනවා, නැත්නම් sound වලට අදාළ VLC player කියලා එකක් තියෙනවා. අන්න ඒව hardware එකත් එක්ක integrate කරන්න තමයි අපි මේ operating system එක පාවිච්චි කරන්නේ. එතකොට operating systems වර්ග තියෙනවා ගොඩක්. ඇත්තටම මොනවද Windows කියලා operating system එකක් තියෙනවා නේද? Windows 98 කියලා තිබ්බා, Windows Me කියලා තිබ්බා. ඔය වගේ දිගට ගිහිල්ලා දැන් අපි පාවිච්චි කරනවා Windows 11 කියලා OS එකක් නේ. ඒ වගේම Linux වල operating systems තියෙනවා. මේවා ඇවිල්ලා Debian based packages කියලා තියෙනවා. එතකොට ඒවෙදි තියෙනවා Kali, එතකොට Ubuntu, එතකොට මොනවද Parrot, එතකොට තව මොනවද Deepin, Pop OS ගොඩක් operating systems තියෙනවා. හරිද? Mint මේවා සමහර ගොඩක් ඒවා සමහර ඒවායි interface එකක් තියෙනවා. ඒ කියන්නේ GUI graphical user interface එකක් තියෙනවා මේ ගොඩක් operating systems වල. ඊට අමතරව ඒ operating systems වල දැන් Ubuntu ගත්තාම නැත්තම් තව software තියෙනවා ඒවයි සමහර operating systems තියෙනවා ඒවයි graphical user interface එකක් නැති server operating systems තියෙනවා. ඒවත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. කැමති නම් ඔයාලට install කරගන්න Windows Microsoft operating systems නැතුව Debian based packages ඕනනම් පාවිච්චි කරන්න ඔයාලට පුළුවන් choose කරගන්න මේ වගේ operating system. නැත්තම් තව තියෙනවා මොනවද? RPM based packages කියලා. ඒවෙයි මොනවද තියෙන්නේ? ඒවෙයි තියෙනවා Red Hat කියලා තියෙනවා නේද? Red Hat එතකොට CentOS තව මොනවද? Alma Linux කියලා තියෙනවා. Rocky Linux කියලා තියෙනවා. ඉතින් ඔය වගේ ගොඩක් තියෙනවා. තව Fedora කියලා operating system එකක් තියෙනවා. ඔය වගේ operating systems තියෙනවා. Raspberry කියලා තියෙනවා, Android කියලා තියෙනවා phones වලට. එතකොට Mac operating system ඒ වගේ operating systems තියෙනවා. එතකොට අපි දැන් බලන්න යන්නේ Linux operating system එකක්. ඇයි අපි Linux operating system එක පාවිච්චි කරන්නේ? ඇත්තටම 90%කට වැඩිය web systems එහෙම දුවන්නේ Apache, Nginx ඒ වගේ software උඩ. ඒ කියන්නේ ඒවා operating system එක Linux පාවිච්චි වෙන්නේ නේද? cPanel කියලා තියෙනවා. ඔය cPanel පාවිච්චි කරන්නේ Linux operating system එකක් උඩ WHM එක. ඊට අමතරව අපිට ඇත්තටම Windows එක compare කරද්දී සමහර benefits තියෙනවා. ඒ කියන්නේ attacks අඩුයි Linux වලට. මොකද ඒකේ අර installation methods වෙනස්. ඒ වගේ සාමාන්‍යයෙන් majority එක පාවිච්චි කරන්නේ Windows හින්දා Linux වලට හදන මොනවද malware ප්‍රමාණය අඩුයි. එහෙමත් වෙන්න පුළුවන්. එක ඉතින් තියෙනවා එක දේවල් තියෙනවා. ඉතින් සමහර වෙලාවට මේක break කරන්න අමාරුයි Windows එක compare කරද්දී. ඒ වගේ දේවල් හින්දා මේකට දැනට එන malware අඩුයි. හැබැයි අනාගතයේදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේවටත් malware ටිකක් තදට එයි කියලා. මොකද දැන් Linux වලට කට්ටිය නැඹුරු වෙනවා වැඩි. හරි. එතකොට Linux file system එකක් කියන්නේ මොකද්ද? මේ Linux වල දැන් Windows වල නම් අපිට තියෙනවා file system එකක් නේ.
NTFS කියලා තියෙනවා, FAT32 කියලා තියෙනවා. ඊට අමතරව ෆයිල් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. මොකද්ද? හිතන්නකෝ ඔයාගේ Windows PC එකේ command prompt එකට ගිහිල්ලා cmd එකක් ගහලා මෙන්න මෙතන tree කියලා ගහන්නකෝ. ඔය C එකට ගිහිල්ලා sorry tree කියලා ගහන්නකෝ. එතකොට මේ ෆයිල් ස්ට්‍රක්චර් එක පෙන්නනවානේ. ඒ වගේ එතකොට ඒකේ තියෙනවා මොනවද? program files කියලා තියෙනවා, Windows කියලා තියෙනවා, Windows එක ASCII system 32 තියෙනවා, users කියලා තියෙනවා. ඒ file system එකක් තියෙනවා. ඒ වගේම Linux වලත් file system එකක් තියෙනවා. එයාගේ hierarchy එකක් තියෙනවා. මොකද්ද? එයා පාවිච්චි කරනවා ext34 නේද? ඔය වගේ file systems මෙයා පාවිච්චි කරනවා. CFS කියලා file system එකක් තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය විදිහට අපිට අපේ requirement එක මත අපිට පුළුවන් අපේ file format එක මොකක්ද කියලා තීරණය කරන්න. ඊට පස්සේ මොකක්ද මේ Linux file structure එක? එතකොට file store කරගන්න අපිට hierarchy එකක් තියෙන්න ඕනේ. අපේ system files උයි documents උයි එතකොට සින්දු තියෙන videos මේ audios හැම එකම එක තැන දාලා අච්චාරුවක් වගේ තියාගන්නද අපිට ඕනේ. නෑ අපිට මේක structural way එකකට තියාගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ ඇඳුම් ටිකයි පොත් ටිකයි මේ ගෙදර තියෙන සපත්තුයි සෙරෙප්පුයි හැම එකම මේ ඇඳ උඩ නැත්තම් බිම දාලා තියනවද? නෑ එහෙම තියන්නේ නෑ. එතකොට අපි මොකද්ද කරන්නේ? ඇඳුම් තියන්න වෙනම කබඩ් එකක් ගන්නවා. පොත් තියන්න වෙනම කබඩ් එකක්. සපත්තු තියන්න වෙනම කබඩ් එකක්. ඒ වගේ අපි ඕගනයිස් කරනවානේ. අන්න ඒ වගේ අපිට මේ ස්ටෝර් කරන්න data ස්ටෝර් කරන්න අපිට ස්ට්‍රක්චරල් වේ එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් Windows වල මම කලින් කිව්වා වගේ අපිට තියෙනවා program files කියලා තියෙනවා මොනවද? අපේ applications install කරන්න. එතකොට Windows වල තියෙනවා අපේ binary files, system files ඒ වගේ දේවල්. ඊට පස්සේ documents කියලා තියෙනවා අපේ personal documents ටික දාලා තියන්න. ඊට අමතරව සින්දු දාන්න ඕන නම් music, videos කියලා folder එකක් තියෙනවා, desktop එක තියෙනවා. ඒ වගේ අපි වෙනම organize කරලා තියන්නේ අපේ data. ඒ වගේ Linux වලත් ඒ වගේ organize කරලා තියන්න structural way එකක් තියෙනවා. ඊට පස්සේ case sensitive. දැන් මේ Linux කියන එක ඇත්තටම දැන් හිතන්නකෝ ඔයා Windows වල ඔයාගේ desktop එකට යන්න ඕන නම් desktop එකට යන්න ඕන නම් ඔයා මොකද කරන්නේ? desktop කියලා ගහන්න පුළුවන් නේ. desktop කියලා ඔය simple වලින් මං ගහුවේ. හැබැයි enter කරාම මෙයාගේ capital D තියෙන්නේ. හැබැයි මං capital use කරාද නැහැ. එතකොට මෙයා case sensitive නැහැ. හරිද? case sensitive කියන්නේ capital simple දෙකම පාවිච්චි වෙන්න පුළුවන් case sensitive නැත්තම්. හැබැයි case sensitive නම් අනිවාර්යෙන් මෙයාගේ desktop කියන එකේ මේ D අකුර capital නම් අනිවාර්යෙන් ඒ D අකුර capital විය යුතුයි. මම පෙන්නන්නම්. දැන් මම මේ computer එකට log වෙලා ඉන්නේ මගේ Linux PC එකට. right? මම desktop එකට යනවා නම් මම cd desktop කියලා ගැහුවොත් මොකද වෙන්නේ? no such file or directory. මෙන්න මෙහෙ ෆයිල් එකක්වත් directory එකක්වත් නැහැ. එතකොට අපි මොකද කරන්නේ? මෙයා බලන්න ඕනේ මෙයා capital ද D simple ද කියලා. මම capital D ගැහුවොත් අන්න මම දැන් desktop එකේ ඉන්නේ මේ. මම දැන් ඉන්නේ desktop එකේ. හැබැයි simple අකුරක් ගැහුවොත් මෙයාගේ ඇතුළට යන්න බෑ. මොකද මෙයා එච්චර case sensitive. මෙයා highly case sensitive operating system එකක්. හරිනේ. ඔන්න ඒකත් දැන් දන්නවා. ඊට පස්සේ අපි බලමු මෙයාගේ file system එකේ hierarchy එක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මෙයාගේ තියෙනවා directory layout එකක්. ඒ කියන්නේ ක්‍රමයක් තියෙනවා හැදෙන්න. root කියලා folder එකක් තියෙනවා. directory එකක්. ඇත්තටම අපි Windows වල folder කියන නම පාවිච්චි කරාට Linux වලදී අපි කියන්නේ directory කියලා. directories and files. right? එතකොට මම cd මෙන්න මේ / එක ගැහුවොත් මම කොහෙද ඉන්නේ? මම ඉන්නේ මේ root directory එක. root කියන්නේ ගහේ මුලම location එකේ තමයි මං ඉන්නේ. ඊට පස්සේ මේ binary files ඒ කියන්නේ ඔය executable files ඒ වගේ ඒවා මට ඒවා බලා ගන්න පුළුවන් which කියලා command එකක් තියෙනවා which ip if config. මම මේ commands ටික තව චුට්ටෙන් කියලා දෙන්න. මේ එතකොට මේ sbin. හරිද? sbin නැත්තම් bin
bin folder එක මේ bin එක ඇතුලේ තමයි මේ ls කියන command එක තියෙන්නේ. ඒවා තමයි මේ bin file එක ඇස්සේ තියෙන්නේ. ඊට පස්සේ etc කියලා තියෙනවා. etc කියන directory එක ඇස්සේ තියෙන්නේ මොනවද? අපේ configuration file. cd etc මේ etc එක අස්සට ගියාම ඔයාට පේනවා configuration මේ host එකේ configurations. හරිද? එතකොට මේ FTP server එකක configuration files. පේනවද? එතකොට network configuration files ඒවා හැම එකම තියෙන්නේ මෙන්න මේක ASCII. මම දැන් network configuration file එකට ගියොත් මේ තියෙන්නේ මගේ network configuration file එක. මම මේක ඇතුළට ගියොත් sorry මම මේක ඇතුළට ගියොත් මට පේනවා මේ තියෙන්නේ මම දාලා තියෙන values IP addresses නේද? IP address එකයි gateway අන්නේ විස්තර ටිකයි. හරිනේ. ඊට අමතරව මේ home directory එකක් තියෙනවා. home directory එක තමයි මෙයාගේ desktop අනම්මන ඔක්කොම තියෙන්නේ මේ. මම දැන් ඉන්නේ home directory එක ඇතුලේ. මේ පේනවනේ home gen x. මෙයාගේ ඇස්සේ තමයි මේ downloads, documents, desktop, music, pictures ඒ හැම එකම තියෙන්නේ මෙයාගේ videos මේ home directory එක ඇස්සේ. එතකොට users ලා 10 දෙනෙක් ඉන්නවනම් මට බලන්න පුළුවන් මේ කීප දෙනෙක්ගේම home directories. පේනවද? Alex කියලා user කෙනෙක් ඉන්නවා. Alice, FTP user, Jens, user 1. මේ හැම එක්කෙනාගේ මේ home directories තමයි මේ. එතකොට මේ මෙතන පෙන්නලා තියෙනවා root directory එක. එතකොට bin එක boot කියලා තියෙනවා මේ directory එකක්. එතකොට ඒක තමයි ඒක ඇස්සේ තියෙන්නේ grub එක kernel එක. ඒ කියන්නේ system එක boot වෙන්න අවශ්‍ය files තියෙන්නේ ඒක ඇතුලේ. ඊට පස්සේ dev කියලා directory එකක් තියෙනවා. මොනවද? hardware devices. ඒ කියන්නේ අපේ hard disk එක දැන් මම මෙතන පෙන්නුවොත් ඔයාට sudo fdisk l කියලා command එක ගැහුවොත් ඔයාට පෙනෙයි මේ dev කියන එක ඇස්සේ තමයි මේ ඔක්කොම direct මොනවද අපේ disk වලට අදාළ data තියෙන්නේ මේක ඇස්සේ. ඒ කියන්නේ අපි අපේ disk එකේ මේ 25GB මගේ disk එකේ size එක 25GB මේක. හරිද? ඒක තියෙන්නේ dev කියන එක ඇස්සේ. ඊට පස්සේ etc එකේ configuration files තියෙනවා. home directory එකේ මගේ personal data දාන්න documents, downloads ඒ වගේ ඒවා තියෙනවා. වා එක තමයි ඇත්තටම මේකත් ඇත්තටම ගොඩක් වැදගත් directory එකක්. මේකේ තමයි තියෙන්නේ logs සහ variable data. ඒ කියන්නේ logs. දැන් බලන්නකො. cd var log. මේක ඇස්සේ තමයි logs තියෙන්නේ. මේ පේනවද? alternatives log. apache log. sorry apache 2 ඒක ඇතුලේ තමයි apache logs ටික තියෙන්නේ. auth log. authenticate වෙන හැම detail එකක්ම මේ file එක ඇස්සේ තියෙනවා. පේනවද මේ user log වෙච්ච වෙලාවයි ඒ විස්තර ටික ඔක්කොම මේකේ තමයි තියෙන්නේ. ඊට අමතරව තව තියෙනවා syslog කියලා file එකක් තියෙනවා. ඒ කියන්නේ system එකට අදාළව හැම විස්තරයක්ම මේ තියෙන syslog. මේක ඇස්සේ තියෙනවා. ඒ හැම detail එකක්ම තියෙනවා. right last log කියලා file එකක් තියෙනවා. අන්තිමට log වෙච්ච usersලා. okay ඊට පස්සේ තව තියෙනවා lib කියලා folder එකක් තියෙනවා. මේකෙත් libraries binary files වලට අදාළ libraries. ඊට පස්සේ media කියන්නේ අපි සාමාන්‍ය removable media එකක්. ඒ කියන්නේ USB එකක්, CD එකක්, ඒ වගේ එකක් plug කරොත් ඒක media කියන directory එක ඇස්සේ දැන් මම මේ පෙන්නන්නේ default directories. හරිද? මේවා වෙනස්. දැන් mount එක අපිට temporary device එක mount කරන්න අපි MNT කියන එක පාවිච්චි කරනවා. නමුත් මේකෙම mount කරන්න අවශ්‍යයි කියලා එකක් නැහැ. හරිද? ඊට පස්සේ OPT කියලා තියෙනවා. අපි ඔය third party packages එහෙම install කරන්න අපි use කරනවා OPT කියන directory එක. proc එක ඇස්සේ තියෙනවා අපේ device එකට අදාළ details. මේ බලන්න. cat proc mem info කියලා ගහපු ගම අපිට පෙන්නන
memory එකට අදාළ details RAM එකට අදාළ details ඊට පස්සේ අපිට ඕන නම් CPU එකට අදාළ details ගන්න ඕන නම් CPU info පේනවද මේ CPU එක මොන જાතිය එකක්ද තේරුණාද ඕකේ එතකොට root directory එක මම කිව්වා root directory එක මේ directory එක තමයි root user ගේ root කියලා user කෙනෙක් ඉන්නවා එයා තමයි Windows වල administrator වගේ act කරන්නේ එයාගේ home directory එක තමයි මේ root කියන directory එක ඊට පස්සේ run කියලා තියෙනවා ඉතින් සාමාන්‍ය run time data for processors අන්තිම boot එකේ ඉඳන් තියෙන run time data ඒ වගේ ඉතින් තියෙනවා මේ folder structure එකක් තියෙනවා temp කියන්නේ temporary files මේකේ තමයි locate වෙලා තියෙන්නේ මේ user programs libraries වල secondary hierarchy එක මම පෙන්නන්නම් hierarchy එක කොහොමද අපි බලන්නේ කියලා tree කියලා command එකක් තියෙනවා Windows වලත් තියෙනවා Linux වලත් තියෙනවා ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් hierarchy එක එතකොට sys කියලා directory එකක් තියෙනවා virtual file system providing system and hardware information මේවා ඉතින් ඔයාලා බලන්න පොඩ්ඩක් මේක ඇතුළට ගිහිල්ලා මේ මොනවද කියලා පොඩ්ඩක් OS එක දාලා නිකන් බලන්න ඇතුළට ගිහිල්ලා මේව මොනවද කියලා පොඩි follow up එකක් දෙන්න හරිද ඊට මේ තියෙන්නේ special directories මම ඉස්සෙල්ලා කිව්වා වගේ hardware information system information boot loader device files ඒ වගේ දේවල් ඊට පස්සේ sub directories තමයි මේවා user bin එතකොට non essential command binaries එතකොට libraries in programs අර මම ඉස්සෙල්ලා පෙන්නපු command සමහර වෙලාවට මේවයි තමයි execute වෙන්නේ හරිද ඉතින් මේවා පොඩ්ඩක් බලන්න මේවා ඇතුළට ගිහිල්ලා මොනවද මේ කියලා බලන්න ඊට පස්සේ log files තියෙන්නේ මේ var log එක ASCII ඔයා web server එකක් දැම්මොත් මේ var www කියන directory එක ASCII තමයි තියෙන්නේ ඔයාගේ web server එකේ අදාළ website එකේ contents ටික මේ html කියලා තියෙනවා directory එකක් මේ directory එක ASCII තමයි ඔය අපිට අවශ්‍ය index file එක එතකොට website එක host කරන්නේ ඔන්න ඔය html කියන directory එක ASCII මේ තියෙන්නේ hierarchy එක හරිද මේ තියෙන්නේ root directory එක ඊට අමතරව මෙතන primary directories ටික තියෙනවා මෙතන secondary directories ටික තියෙනවා හරිද මම පෙන්නන්නම් ඔයාට ඔය directory structure එක හරි ඔන්න බලන්න දැන් මම මේ root directory එක තමයි tree එකක් විදියට අරන් පෙන්නන්න යන්නේ ඔයාලට ls command එක ගහලා අපිට බලා ගන්න පුළුවන් මේ directory structure එක පේනවනේ bin එක තියෙනවා dev එක තියෙනවා boot එක තියෙනවා etc තියෙනවා home එක තියෙනවා මේ ඔයාලට මම ඉස්සෙල්ලා පෙන්නපු opt එක mnt mount එක එතකොට user var sys මේ තියෙන්නේ proc root all ඔක්කොම directories ටික මෙතන තියෙනවා sbin එතකොට lib64 එතකොට මම මේක පෙන්නන්නම් මේකේ hierarchy එක අපි බලමු level 2කට නැත්තම් ඔයාට අද read කරන්න වෙන්නේ නැහැ මේක මම පෙන්නන්නේ level 2කට ඒ කියන්නේ tree එකේ මෙන්න මේ විදිහේ layer එකක් දැන් මෙහෙම ගත්තාම මේ තියෙන්නේ root එක ඊට පස්සේ මේ තියෙන්නේ පළවෙනි අත්ත එකේ ඊට පස්සේ මෙහා යටතේ තව අය ඉන්න ඉඩ තියෙනවා අන්න ඒ වගේ root පළවෙනි sub directory එකට වෙනකම් මම පෙන්නනවා හරිද ඕකේ මේ තියෙන්නේ පේනවද bin එක ඇතුලේ තියෙන හරිද boot එක ASCII මොනවද තියෙන්නේ dev එක ASCII මොනවද තියෙන්නේ පේනවද ඔයාලට මේ command එක use කරලා ඒක බලා ගන්න පුළුවන් මේ etc එක ASCII මොනවද තියෙන්නේ නේද ඔයාලට තව එකක් අඩු කරන්න ඕන නම් 1 කියලා ගහපුවම පළවෙනි ටික විතරයි පෙන්වන්නේ මේ හරි අපි බලමු දැන් පොඩි commands ටිකක් හරිද මම ඔයාලට කියලා දෙනවා පොඩි commands ටිකක් මේවා ඇත්තටම
ඔයාලා ජීවිතේ වෙනස් කරන්න අවශ්‍ය කමාන්ඩ්ස්. හරිද? ඒ කියන්නේ Linux කියලා දෙයක් දන්නේ නැති කෙනෙක් නම් එයාගේ ජීවිතේ මෙතනින් වෙනස් වෙනවා. හරිද? එයාට සාමාන්‍ය ඉන්ට්‍රෙස්ට් එකක් එන්න ඕනි මේක කරන්න. ඒ කියන්නේ මේ මං කියලා දෙන්න ටික අහගෙන හිටියොත් ඔයාගේ ජීවිතය උතනින් වෙනස් වෙනවා. එතකොට ඔයාට ආසාවක් එනවා මේකත් එක්ක වැඩ කරන්න. හරිනේ. ls කියන කමාන්ඩ් එක අපි බලමු මොකක්ද කියන්නේ කියලා. මේකේ list files කියන එක තමයි මේ කියන්නේ. ls කියන එකේ අපි ls l කියලා ගැහුවොත් මෙන්න මේ වගේ එකක් එනවා. එතකොට මේකෙදි මම ඉස්සරහට එන සෙෂන්ස් වලදී මම ඔයාලට පෙන්නන්නම් තව දේවල් කොහොමද permission grant කරන්නේ. එතකොට ownership එක මාරු කරන්නේ කොහොමද ෆයිල් එකක. ඒ කියන්නේ දැන් මේ directory එක create කරලා තියෙන්නේ Jenks කියන user එකේ. හැබැයි මේ ෆයිල් එක create කරලා තියෙන්නේ මේ root කියන user එකේ. කොහොමද අපි ඒව මාරු කරන්නේ? තේරුණාද? ඒ වගේ level එකකට මම මේක ඉදිරියට කරන වීඩියෝස් වල පෙන්නන්න. ඔයාලට හදිස්සියේ හරි අපේ classes වලට එහෙම join වෙන්න ඕන නම් මේ මම මේකේ number එක share කරන්න. ඔයාලට පුළුවන් අපේ class එකත් එක්ක එහෙම වුණොත් මේ join වෙන්න. ඕකේ. එතකොට අපිට දැනගන්න පුළුවන් මෙතනින් මෙයා ෆයිල් එකක්ද ඩිරෙක්ටරි එකක්ද නැත්නම් ලින්ක් එකක්ද. හරිද? මේ මෙතන ඩෑෂ් එකක් තියෙනවා කියන්නේ මෙයා ෆයිල් එකක්. හරිද? මේක ෆයිල් එකක්. ඒ කියන්නේ සිංගල් ෆයිල් එකක්. මේක ටාබෝල් එකක් වෙන්න පුළුවන් නැත්නම් නිකම් ටෙක්ස්ට් ෆයිල් එකක් වෙන්න පුළුවන්. මොකක් හරි ෆයිල් එකක්. එතකොට මෙතන මෙයා D තියනවා කියන්නේ දැන් මෙතන නිල් පාට වෙලා පෙන්නනවා ඩිරෙක්ටරි එකක්. නමුත් මේ හැම එකේම නිල් පාට වෙන්නේ නැහැ. දැන් සමහර ඔපරේටින් සිස්ටම්ස් තියෙනවා, සමහර සර්වර්ස් තියෙනවා මෙහෙම නිල් පාට වෙන්නේ නැහැ. හරිද? ඒ වගේ වෙලාවට අපිට මේ දැනගන්න ක්‍රමයක් තියෙනවා. මෙයා මෙතන LSL එකක් ගහපුවාම නැත්නම් LSLD එකක් ගැහුවොත් ඩිරෙක්ටරි එකට අදාළ ඩීටේල්ස් ටික බලා ගන්න පුළුවන්. එතකොට අපිට LSL එකක් ගහපුවාම ඔයාලට දැනගන්න පුළුවන් මේක ඩිරෙක්ටරි එකක්ද නැත්නම් ෆයිල් එකක්ද. මේ D කියලා තියෙන්නේ ඩිරෙක්ටරි එකක්. රයිට්? එතකොට අපිට හදිස්සියේ හරි ලින්ක් එකක් තියෙනවා නම් මෙතන D එක වෙනුවට L කියලා පෙන්නනවා. මේ ඒ වගේ මේ ලින්ක් එකක් සිම්බොලික් ලින්ක් එකක් අර අපි ෂෝට් කට්ස් දාන්නේ මේ මොනවයිද Windows වල අන්න ඒ වගේ එකක් මේ L කියලා තියෙන. එතකොට device files තියෙනවා block device එකක්ද නැත්නම් character එකක්ද මොකක්ද කියන එක අපිට දැනගන්න පුළුවන් B හරි C හරි තිබ්බොත්. ඒකත් ඔයාලට ඕනනම් දැනගන්න පුළුවන් ls L dev එක ඇතුළට ගියාම dev එකේ තියෙන්නේ මොනවද? disk related ඒවානේ. මේ තියෙන්නේ C කියලා. එතකොට මේ තියෙන්නේ B කියලා. මේ පේනවද? C B හරිනේ. හරි. දැන් ඒ ටිකත් තේරුණා. ඊට පස්සේ අපි බලමු මේ කමාන්ඩ්ස් වලින් මොනවද වෙන්නේ කියලා නිකන් ආසාවට. ls මේක තමයි සාමාන්‍යයෙන් අපි මේන්ලි ඔපරේටින් සිස්ටම් එකක්, ඒ කියන්නේ Linux ඔපරේටින් සිස්ටම් එකක් ස්ටාර්ට් කරද්දී Linux ඔපරේටින් සිස්ටම් එක ඉගෙන ගන්න පටන් ගද්දී අපි පාවිච්චි කරන කමාන්ඩ් එකක් ls. ඒකෙන් පෙන්නන්නේ අපේ ඒ ඩිරෙක්ටරි එකේ තියෙන ෆයිල්ස්, ඩිරෙක්ටරිස්, ඒ වගේ දේවල්. දැන් etc එකේ අපිට බලා ගන්න ඕන නම් මොනවද තියෙන ෆයිල්ස් කියලා ls etc. මෙහෙම ගහපු ගමන් පෙන්නනවා මේ. ඒකට අදාළ මොනවද තියෙන ෆයිල්ස්, ඩිරෙක්ටරිස්, සිම්බොලික් ලින්ක්ස් ඔක්කොම පෙන්නනවා. ඊට pwd කියන්නේ අපි ඉන්න working directory එක. present working directory. දැන් මම etc එකට ගියා කියලා හිතන්නකෝ. මම මෙතන ඉඳන් pwd ගැහුවොත් මම ඉන්නේ etc එක ASCII. මං cd proc
proc එක ASCII නැත්තම් ETC එක ASCII SSH එක ASCII ඉන්නවනේ මේ ETC SSH කොහේ හරි ඉඳන් අපි PWD ගහපු ගම අපිට පෙන්නනවා අපි ඉන්නේ කොහෙද ලොකේෂන් එක ඊට පස්සේ මට මෙතන CD ගහලා මට ස්විච් වෙන්න පුළුවන් මගේ home directory එකට නැත්නම් මට ඕනේ directory එකට මාරු වෙන්න මම CD ගහන්නේ change directory temp එකට යන්න ඕන නම් මම tmp කියලා ගහනවා මේක ASCII snap කියන මේ directory එක ASCII යන්න ඕන නම් මම මේක ගහන්නේ ඒකේ permission denied කියලා පෙන්නනවා මොකද මෙයාට තියෙන permission එක මේ gens කියන userට යන්න බැරි folder එකක් right for directory එකක්. එතකොට ඒ වගේ directories වලට යන්න අපිට ඕන නම් sudo ට switch වෙලා යන්න පුළුවන්. ඊට පස්සේ touch කියලා command එකක් තියෙනවා. මේකත් ඇත්තටම ගොඩක් වැදගත් command එකක් touch. touch කියන්නේ මොකක්ද? අල්ලනවා කියන එකනේ අල්ලනවා නෙවෙයි මේක නම් file එකක් create කරන්න අපි touch කියලා ගහන්නේ. අපි මුලින් හදමු directory එකක් mkdir. mkdir ගහලා මට පුළුවන් directory එකක් හදන්න. හදන්නේ කොහොමද? ඔන්න මං ගහනවා command එකක්. මොකද්ද මගේ directory එකේ නම? test directory. මං බලනවා මේක තියෙනවද කියලා ls ගහලා. මේ test dir තියෙනවා. මං ඒකට switch වෙනවා. cd test dir. මේක ඉතින් අර වැල වගේ තමයි යන්නේ. ඒ කියන්නේ මම මෙතන ගහන command හැම එකම එකිනෙකට සම්බන්ධයි. chain එකක් වගේ. හරිද? එක සමහර commands මම මේ ටික විතරයි පාඩම් කරන්නේ මේ ටික විතරයි මට දැනගෙන ඉන්න ඕනේ. එහෙම බෑ. මේ ටික ඔක්කොම පිළිවෙලට ඉගෙන ගන්න ඕනේ commands. basic commands ටික ඉගෙන ගන්න. එතනින් එහාට ඔයාලට දෙයක් නැහැ. සමහර වෙලාවට අපි ගිටාර් එකක් ගහන්න පුරුදු වුණත් අපිට මොනවද? C එක F එක G එක ඔය ටික ගහපුවා F කියන කෝඩ් එක ගහපු ගමන් අනිත් කෝඩ්ස් ටික අපිට අල්ලන එක අමාරු දෙයක් නෙවෙයි නේද? ඒ වගේ අර අපි අමාරු හරිය ඉවර කරගන්න ඕනේ. අමාරු හරිය කොහොම හරි කරගත්තොත් අපිට එතනින් එහාට මහා ලොකු දෙයක් කරන්න නැහැ. හරි mkdir touch මං හදනවා මේකේ දැන් මේ ls ගහපු ගමන් මොකුත් නැහැ. කිසිම ෆයිල් එකක් නැහැ, directory එකක් නැහැ, මොකුත් නැහැ. මං හදනවා එක ෆයිල් එකක් touch my file 1 කියලා. ඔන්න බලන්න දැන් ls එක ගහලා අන්න my file 1 එක හැදිලා තියෙනවා. ඊට පස්සේ remove delete files. ෆයිල් එක මට දැන් මේ my file 1 කියන එක delete කරන්න ඕනේ. rm ඔන්න දැන් delete වෙලා ෆයිල් එක මොකුත් නැහැ. පේනවනේ. මං ආයේ එකක් back යනවා. එක directory එක change වෙනවා directory එකක් back. දැන් මං ඉන්නේ කොහෙද? pwd ගහලා මට බලා ගන්න පුළුවන්. home genx test dir. මම එකක් switch වුණාම පස්සේ දැන් මං කොහෙද ඉන්නේ? home genx. පේනවනේ? මම ඉස්සෙල්ලා හිටියේ test dir වල දැන් ඉන්නේ home genx වල. එතකොට මට ඕන නම් මේ directory එකත් මකලා දාන්න මේ test dir කියන එක මම මොකද කරන්නේ? rmdir කියන command එක ගහලා මම මේක මකලා දානවා. දැන් තියනවාද ඒ directory එක? test directory නෑ, test dir එක නෑ. හරි. මම ආයෙත් ඒ directory එක හදනවා. මොකද මට මේ වැඩේ ඔයාලට පෙන්වන්න ලේසි හින්දා. හරි. එතකොට මම හදනවා ආයේ මොකද්ද? ෆයිල් එකක් හදනවා මට ඕනේ කොපි කරන්න මේ ෆයිල් එක. cp මම etc වල ssh එක ASCII තියෙන sshd config කියන ෆයිල් එක මට ඕනේ මෙතෙන්ට කොපි කරන්න. එතකොට මට මේ directory එකට කොපි කරන්න කියලා මට කියන්න පුළුවන් මෙන්න මේ dot එකෙන්. මෙන්න මෙතෙන්ට තමයි කොපි වෙන්න ඕනේ. නැත්තම් මට cp මෙතන source directory එක ඒ කියන්නේ මම කොපි කරන එක source file එක ඊට පස්සේ destination එක තමයි මගේ directory එක. මම කොපි කරන්නේ මෙන්න මේ location එකේ ඉඳන්. මම මෙන්න මේ location එකට කොපි කරන්නේ.
මෙතන ඉඳන් මෙතෙන්ට. එතකොට මෙතන කියන්නේ මගේ source directory එක source එක. මේක destination එක. destination එක වෙනුවට මම මේ location එකටම copy කරන්න ඕනේ හින්දා මම මේ dot එක පාවිච්චි කරනවා. එහෙම නැත්නම් මම මොකද කරන්න ඕනේ? home genx testdir කියන මෙන්න මේ path එකම දෙන්න ඕනේ. ඒක නැතුව මට ඉතින් dot එක පාවිච්චි කරන්න ලේසි. ඔන්න දැන් බලන්න මේ ෆයිල් එක ඇති මේ තියෙන sshd config කියන ෆයිල් එක මෙතන තියෙනවා දැන්. copy වුණා. ඔන්න move කරන්න නැත්නම් rename කරන්න අපි පාවිච්චි කරන mv. මේ sshd config කියන ෆයිල් එක මම මාරු කරනවා නම my sshd config කියලා. දැන් බලන්න මේකේ නම. මේ පේනවද? දැන් මම නම මාරු කරලා තියෙන්නේ යාගේ. හරි නේද? මම හිතනවා ඔයාලට තේරුණා කියලා. මෙතන මම පොඩි examples වගේකුත් දීලා තියෙනවා. ඒ ටිකත් ඕනනම් බලන්න පුළුවන්. ඊට පස්සේ තව commands කීපයක් තියෙනවා. telnet කියලා command එකක් තියෙනවා. මට මේ port 22 දැන් මේ මම SSH කරලා තියෙන මේ server එකේ port 22 කියන එක වැඩ කරනවද කියලා මට බලා ගන්න මට command එකක් තියෙනවා telnet කියලා command එකක්. telnet මගේ server එකේ IP එක මොකද්ද? IP-a කියන command එකෙන් මට මගේ IP address එක බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේක. එතකොට මම telnet කරනවා port 22 කියන එකට. මොකද මේක මම SSH through තමයි මම කනෙක්ට් වෙලා තියෙන්නේ මේ සර්වර් එකට. SSH කියන එකේ කියන්නේ secure shell එකේ අදාළ port එක තමයි TCP port number 22. ඒ වගේ ඔයාලා අර port numbers ටිකක් ඉගෙනගෙන තියාගන්න එක ඔයාලගේ අනාගතයට ඔයාගේ demand එකටයි හොඳයි. ඒ කියන්නේ port 25 SMTP. POP3 වලට port 110. එතකොට ඒවා secure port තියෙනවා 465 587 24 වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. ඒ දෙක 110 POP3 එක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. 995 ඊට පස්සේ IMAP එක තියෙනවා 143 නැත්නම් 993 ඒ වගේ ports පාවිච්චි කරන්න පුළුවන්. තව HTTP 80 HTTPS 443 ඊට පස්සේ SNMP 161 NTP 123 ඔය වගේ telnet 23 එතකොට මොකද්ද FTP මොකද්ද 21 නේද? ඒ වගේ port numbers තියෙනවා dedicated ports තියෙනවා. එතකොට port තියෙනවා 0 ඉඳන් 65535 වෙනකම් ports. ඒවයි default ports ටික පොඩ්ඩක් ඉගෙන ගන්න. මේ remote desktop නම් 3389. අන්නේ default port ටිකක් ඉගෙන ගන්න. ඒක ඇත්තටම ඔයාලට හොඳයි. දැන් මම මේකට telnet කරලා මම බලන්න යන්නේ මේ port එක openද කියලා. enter එකක් ගහපුවාම මේ පෙන්නනවා මේ SSH2 මේකේ port එක open. අපි open නැති එකක් බලමු. අපි මේක එළියට යන්න නම් control එකයි මෙන්න මේ square bracket එකයි ගහන්න ඕනේ. ඊට පස්සේ quiet. දැන් අපි බලමු මේ port 23 කියන එක මේකේ වැඩද කියලා. නෑ වැඩ කරන්නේ නෑ. ඒ කියන්නේ ඒ port එක close වෙලා තියෙන්නේ. හරි. දැන් ඔයාට මේ telnet command එක නැති වෙන්න පුළුවන් ඔයාගේ computer එකේ. කොහොමද කරන්නේ? appwiz.cpl කියලා ගහන්න. ගහපුවාම එනවා අපේ program මේ remove කරන මේකට ඉතින් ඔයාට appwizම ගහන්න ඕනේ නෑ. control panel එකට ගිහිල්ලා වුණා මේ වැඩේ කරගන්න පුළුවන්. මෙතනින් turn windows features on or off කියලා ගහලා telnet client කියන ටික් එක දාන්න. එතකොට ඔයාට telnet එක install වෙනවා. right? හරි. ඕනනම් මේ Google එකට telnet කරලා බලන්න port 80 allow වෙනවද කියලා. temporary failure. මේ telnet වෙන හින්දා තමයි මේ ඇතුළට මේක යන්නේ. නැත්තම් ඔගේ මොකුත් නැහැ failed කියලා වැටෙන්නේ. මේකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ Google එකට ping වෙන්නේ නැහැ. මේ name resolutions වැරදි. ඒ කියන්නේ මගේ resolve.conf කියලා ෆයිල් එකක් තියෙනවා. ඒ ෆයිල් එක හදා ගන්න ඕනේ.
දැන් පින් වෙනවා. බලමු ටෙල්නෙට් කරලා. දැක්කද මේ ටෙල්නෙට් උනා. ඒකින්ද තමයි මෙයා connected to google.com කියලා පෙන්නන්නේ. හරි ඊට පස්සේ SCP කියන්නේ මේක අපි එක ලොකේෂන් එකේ ඉඳන් තව රිමෝට් ලොකේෂන් එකකට secure copy කරන. දැන් අපි ඉස්සෙල්ලා CP කියලා ගැහුවා S එක නැතුව. CP කියලා ගහද්දි ඒ මේක මේ secure protocol එකක් නෙවෙයි නිකන් copy වෙන්නේ. හැබැයි සර්වර් එකකින් ඉඳන් වෙන සර්වර් එකකට copy කරද්දි මේ man in the middle attack එකක් කරන්න පුළුවන් නේ. මැද ඉඳන් කෙනෙක්ට. ඔයාගේ copy වෙන data ටික දැන් හිතන්නව මෙතන ඉඳන් කියලා. මෙන්න මේ සර්වර් එකේ ඉඳන් මෙතෙන්ට copy කරනවා. එතකොට එක්කෙනෙක් මැද ඉඳන් බලන් ඉන්න පුළුවන් hacker කෙනෙක් දෙන්නම්කෝ කියලා මෙතන attack. මෙයාට පුළුවන් man in the middle attack එකක් කරන්න. ඒකින්ද මොකද කරන්නේ? අපි copy protocol එක වෙනුවට SCP කියන protocol එක පාවිච්චි කරනවා. එතකොට මේක secure copy වෙන්නේ. right? එතකොට අපි ඒකේදී කරන්නේ SCP මම copy කරන file එක. එතකොට ඊළඟ server එකේ user කවුද root හරි කවුරු හරි colon එකයි / එකයි location එකේ එහා පැත්තේ server එකේ. ඊට පස්සේ තව ගොඩාක් important commands වගේක් තියෙනවා මෙතන. එකක් තමයි cat කියන එක very important. ඒ කියන්නේ මෙයා තමයි අපි සාමාන්‍ය file එක read කරන්න පාවිච්චි කරන්නේ cat එක. cat අර අපි SSH කියලා file එකක් හැදුවේ ඒක අපි මාරු කරා නමනේ. my මොකක් හරි. හරි. cat my sshd config. මේ දැක්කද මේ file එක තමයි මම read කරන්නේ. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ file එක read කරද්දි මට උඩ ටික පේන්නේ නැහැ නේ. දැන් ඔයාට mouse එකෙන් මේ උඩ ටික බලන්න පුළුවන්. හැබැයි ඔයා නිකන් server එකක නම් ඉන්නේ, server environment එකක නම් ඉන්නේ monitor එක ගහගෙන ඔයාට ඇත්තට mouse එක පාවිච්චි කරන්න බෑ. එතකොට මේ ඔයාගේ මුළු screen එකේම තියෙන්නේ මෙන්න මෙච්චරයි. එතකොට ඔයාට mouse වැඩක් නැහැ. mouse තිබ්බයි කියලා mouse එක වැඩ කරන්නේත් නැහැ. අන්න ඒ වගේ අවස්ථාවල ඔයා මේ page එක page wise බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට මොකද කරන්නේ? command එකක් තියෙනවා mo කියලා. mo my file my ssd config. මේ දැක්කද 120ක් load වෙලා 133යි. මේ space bar එකකින් ඔයාට පුළුවන් පල්ලෙහාට යන්න. නැත්තම් තියෙනවා less කියලා command එකක්. මේ less කියන command එක ටිකක් අලුත්. ඒ කියන්නේ features add කරලා හදපු command එකක්. ඒකෙදි මේ අලුතෙන් features වගේක් හම්බ වෙලා තියෙනවා. හරිද? බලන්න comparison එකක් කරලා ඒ කියන්නේ පොඩ්ඩක් search කරලා බලන්න මොනවද differences between what are the differences between less and more commands කියලා ගහන්න. එතකොට එනවා මොනවද තියෙන differences කියලා. අනිත් ඒ තමයි අපි file එකක් edit කරන්න අපිට nano කියලා tool එකක් තියෙනවා. දැන් මං හදනවා file එක nano my nano.txt. මේ තියෙන්නේ මේකෙදි අපිට ඉතින් welcome to linux world කියලා අපිට මේකේ type කරගන්න පුළුවන්. පල්ලෙහා තියෙන ඔක්කොම help ටික නේද? එතකොට control x එක ගහලා capital letters එක ගහලා y ගහලා exit වෙන්න පුළුවන්. ඒක cat කරලා බලන්න මේ my nano.txt මේ තියෙන්නේ මම type කරලා save කරපු file එක. තව එකක් තියෙනවා vi editor කියලා. vi කියලා තියෙනවා vim editor කියලා තියෙනවා. vi editor කියන්නේ ඒක පොඩ්ඩක් පරණයි. vim editor එක ටිකක් අලුත්. එතකොට අපි vim එකට පොඩ්ඩක් හැඩ ගැහිමු. මොකද nano editor එක කියන්නේ සාමාන්‍යයෙන් අර beginner level text editor එකක්. නමුත් vim editor එක කියන්නේ advanced editor එකක්. vim my vim.txt මෙන්න මේ file එක. අපි මුලින්ම මේ file එක මම ඔය vim editor එක ගැන text editors ගැන වීඩියෝ එකක් කරනවා. ඒක ඔයාලට බලා ගත්තාම ඔයාලට තේරෙයි කොහොමද මේකේ මොකද්ද මේකේ වෙන්නේ කොහොමද මේකේ වැඩ කරන්නේ කියලා. මම ඔන්න file එක edit කරන්න යන්නේ. insert mode කියලා mode දෙකක් තියෙනවා. මම ඒවා පස්සේ කියලා දෙන්න. welcome to linux world
cat myvim.txt දැක්කද මේ welcome to linux world. ඊට පස්සේ තියෙනවා tail කියලා. tail කියන්නේ නැට්ටනේ. ඒ කියන්නේ ෆයිල් එකේ පල්ලෙහාම ටික බලන්න අපිට තියෙනවා command එක tail කියලා. tail වා log මේක ඇත්තටම ওই logs එහෙම read කරන්න තමයි අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. අන්තිම lines 10 පෙන්නනවා මෙයා මේ ෆයිල් එකේ. log syslog කියන එක බලන්න. මේ අන්තිම lines 10. 2 3 4 5 6 7 8 9 10. ඒ lines 10 පෙන්නනවා මෙයා. දැන් අපිට මේ tail command එකේ අපිට ඕන අන්තිම line 20 බලා ගන්න ඕන නම් dash n20 කියලා ගහපුවා අන්තිම lines 20ම පෙන්නනවා. හැබැයි මේ command එකේ මාර වැදගත් command එක trouble shoot කරද්දී අපිට නැතුවම බැරි command එකක් තමයි මේක. මොකද්ද මේකේ විශේෂත්වය? tail f var log auth log බලන්න මේකට වෙන දේ. tail f කියන්නේ මෙයා real time මේ ෆයිල් එක read කරනවා. දැන් මේ ෆයිල් එක මේ විදිහට තියෙනවා. හරිද? මේ read කරනවා. දැන් මම මොනවා හරි change එකක් කරොත් දැන් හිතන්නවා මං තව user කෙනෙක්ගේ මේ server එකට log වෙනවා root කියන user එකෙන් 1 2 3 4 5 6 ඔන්න log වෙද්දි මෙන්න මෙයා දිහා බලාගෙන ඉන්න මොකද්ද වෙන්නේ කියලා. දැක්කද මේ? ඒකට අදාළව මේ අප්ඩේට් වුණා ෆයිල් එක. දැන් මම මෙතන exit වුණා. ඒ කියන්නේ ඒ අදාළ entries ටික ඔක්කොම මෙයා පෙන්නනවා මේ tail f කියන command එක. දැක්කද? exit වුණාම exit වෙච්ච එකට අදාළ විස්තර ටික එයා පෙන්නනවා. right? එතකොට ඒක ඉගෙන ගන්න tail f. තව තියෙනවා ඉතින් ෆයිල් එක සර්ච් කරන්නේ කොහොමද? find කියලා command එකක් තියෙනවා. මට sshd කියන ෆයිල් එක සර්ච් කරන්න ඕන නම් find sudo find name sshd config enter කරපු ගමන් මේ තියෙන්නේ පේනවද මේ? මෙතන තියෙනවා එකක්. ඒ වගේ අර පෙන්නනවා ෆයිල්ස් ටික තියෙන locations මේ පේනවද? ඊට පස්සේ තව command එකක් තියෙනවා locate කියලාත් command එකක් තියෙනවා locate sshd config පේනවා මේක නම් locate කියන command එක නෑ ඒක install කරගන්න ඕනි මං මේ තියෙන්නේ install කරන්න ඕනේ command එක ඊට පස්සේ grep කියලා command එකක් තියෙනවා අපිට මේක මාර වැදගත් command එකක් අපිට මොනවා හරි සර්ච් කරන්න ඕන උනොත් මේ හිතන්නකො මේ මෙතන මම දැම්ම my sshd config කියන ෆයිල් එකේ මෙන්න මේ host key කියන එක අපිට සර්ච් කරන්න ඕනි කියලා හිතන්න මේ ෆයිල් එකේ host key කියන එක විතරක්. මොකද කරන්නේ? grep host key ෆයිල් name එක my sshd config මේ දැක්කද මේ ටික ඔක්කොම පෙන්නනවා. ඒකින්ද ඒක මාර වැදගත්. දැන් listen address කියන එක නම් සර්ච් කරන්න ඕනේ. පේනවද? ඒ ෆයිල් එකේ මේ අපිට අවශ්‍ය content එක තියෙනවද කියලා බලා ගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ disk එකේ ඔය usage ජනම්මනම් බලන්න තව commands වගේක් තියෙනවා. df කියලා ගහපුවාම පෙන්නනවා මේ disk එකට අදාළව space free space එක use කරලා තියෙන්නේ කොච්චරද available කොච්චරද මේක ඉතින් read කරන්න පුළුවන් නේ අපිට නේ නෑ මේක ඇත්තටම read කරන්න අමාරුයි මේක තේරෙන්නේ නෑනේ ඒකෙන් හින්දා අපිට තියෙනවා -h human readable format එකෙන් කියවන්න පුළුවන් මේ GB 25යි disk එක 9.1ක් පාවිච්චි වෙලා තියෙනවා තව 15ක් available තියෙනවා හරිද ඊට පස්සේ තව තියෙනවා command එක du අපිට directory එක size එක බලා ගන්න පුළුවන්. දැන් etc කියන directory එකේ size එක අපිට බලන්න පුළුවන්. මේකෙත් ඇත්තටම h ගහපුවාම අපිට human readable format එකෙන්ම හම්බ වෙනවා.
මේ හැම ෆයිල් එකේම සයිස් එක. මුළු ඩිරෙක්ටරි එකේම සයිස් එක මේ. අනිත් ෆයිල් වල පොඩි පොඩි ෆයිල්ස් කීයද මෙගාබයිට් තියෙන්නේ. ඊට පස්සේ තව තියෙනවා F disk L කියලා එකක් තියෙනවා. F disk එකෙනුත් අපිට disk එක related විස්තර තමයි බලා ගන්න තියෙන්නේ. මේ disk සම්බන්ධ LSB LK ඒකෙන් බලා ගන්න පුළුවන් disk එකේ කොහොමද මොනවද mount වෙලා තියෙන locations ඒ විස්තර ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. මම කොහොමත් මේවට අදාළව sessions කරනවා ඉදිරියටත් වීඩියෝස් කරනවා. ඒවෙන් ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මේවා step by step කරන්න කියලා. ඊට පස්සේ file permissions බලන්න අපිට තියෙනවා මේ chmod කියලා command එකක් තියෙනවා. ඒකෙන් file permissions වෙනස් කරන්න පුළුවන්. දැන් මේ ෆයිල් එකේ LSL එකක් ගහලා බලා ගන්න පුළුවන් මේකේ තියෙන files permissions. permissions ගැන වෙනම session එකක් තියෙනවා. right? එතකොට මට මේ permission එක වෙනස් කරන්න පුළුවන්. rw මෙතන read write කියන එක තමයි මේ rw. read write execute කරන්න ඕන නම් මම මොකද කරන්නේ මේක? chmod user මෙතන තියෙනවා තුනක් තියෙනවා permission levels. පළවෙනි එක තියෙනවා file owner. ඒ කියන්නේ user of the file. ඊට පස්සේ group එක මෙතන. ඊට පස්සේ අනිත් අය others අර guest කියලා වගේ තියෙන්නේ අපේ Windows වල. අන්න ඒ level එකේ permissions. මම මෙතනට මේ කියන තැනට විතරක් මට permission දෙන්න ඕන නම් මම මොකද කරන්නේ? user plus x execute permission. මොකද මෙතන read write තියෙනවනේ. මේවා ඇයි අපි මේ permissions දෙන්නේ? ඒ හැමදේම ඔයාලට දැනගන්න පුළුවන් ඉදිරියට. දැක්කද මේ? දැන් වෙනස් වුණා permission එක. x කියලා මෙයා පාටත් වෙනස් වුණා. ඒක එයාට execute permissions හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ මේ user genx කියන user තමයි මේක assign වෙලා තියෙන්නේ නේ. ඒ කියන්නේ මේ user and group. user group එකයි genx. මම මේ user root කරොත් මොකද වෙන්නේ? root කරලා නැත්තම් මෙතන genx කියන user තියලා මෙතන root කරොත් එතකොට root කියන එක්කෙනාට තමයි මේකේ permission එක හම්බ වෙන්නේ. ඒක අපි කරන්න නම් මේ chown කියන command එකෙන් අපිට කරන්න පුළුවන් ඒක. root mynano.txt දැන් බලන්න permission එක මෙයාගේ permission එක මාරු වුණා. දැන් root එක විතරයි මෙයා execute කරන්න පුළුවන්. දැන් මේ ඉන්න userට පුළුවන්ද? මේ user ගේ නෙවෙයි දැන් ownership එක තියෙන්නේ. මේ root කියන user ගේ. බලන්න මෙයාව edit කරන්න පුළුවන්ද කියලා මට දැන්. The file is read only මේ පේනවද? බෑ සේව් කරන්න බෑ. හරිද? හැබැයි පොඩි දේවල් තියෙනවා. ඉතින් දැන් මම ඒක සේව් කරා කොහොම හරි මේ. ඒ වගේ ඉතින් පොඩි දේවල් තියෙනවා. ඉතින් ඒවත් අපි හිමීට බලමු. හරිනේ. එතකොට පොඩි එක්සර්සයිස් එකක් තියෙනවා. කොහොමද ඩිරෙක්ටරිස් වලට නැවිගේට් කරන්නේ? ෆයිල් එකක් හදලා කොහොමද මැනේජ් කරන්නේ? එතකොට සර්ච් කමාන්ඩ්ස් ටික වැඩ කරන්නේ කොහොමද? මේ ටික ඉතින් පොඩ්ඩක් රිවිව් එකක් දාගන්න. හොඳ රිවිව් කරලා මේක කොහොමද මේ ටික වෙන්නේ කියලා බලන්න. බලලා ඉතින් අපේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. සුබ දවසක්.